ආයි යාළුවනේ අද මම කියන්න හදන්න පෙන්වන්න හදන්නේ කුරුදු ගාන හැටි. මේක තමයි සවුත්තුව. මේකෙන් තමයි කුරුදු ගාන්නේ. මේකට කියන්නේ සවුත්තුව කියලා. මේ කුරුදු ගානක ටිකක් අමාරුයි. මේකේ පොතු දෙකක් තියෙනවා. ඇතුලේ එක පොත්තක් තියෙනවා, පිට එක පොත්තක් තියෙනවා. මේකෙන් ගාන්න ඕනේ පිට පොත්ත විතරයි. ඇතුලේ පොත්ත කැපෙන්නේ නැති වෙන ගාන්න ඕනේ. හේතුව එහෙම කැපුණු තින් ලෙලි ගලවන්න අමාරුයි. මෙන්න මෙහෙම උඩ පෙත්ත යවන්න ඕනේ. අපි කියන්නේ කුරුදු ගානවයි කියලා. පංගුවක් පළාත්වල තින් කියනවා සූර්ණයි කියලා. ලංකාවේ කුරුදු හැමතැනම තියෙනවා. එහෙම තමයි ගාන්න ඕනේ. මේකම ලස්සන පාටක් එනවා. මේ වගේ. හරි. මේක තමයි කුරුදු ගානවයි කියන්නේ. ලේසි නෑ ඉතින්. වැඩ ටිකක් අමාරුයි. මෙන්න මෙහෙම තමයි කුරුදු ගාන්නේ. ගෑවට පස්සේ මෙන්න මේ වගේ ගහ තියෙනවා.